මොකක්ද තියෙන්නේ? කොණ්ඩ කට්ටයි. ආ. වතුර බෝතලයි. ආ. පර්ස් එකයි. ඇඳුමයි. ටී-ෂර්ට් එක. ඈ? පොතයි ඇඳුමයි. good. කොහෙන්ද? අන්න. එයා මොකද දාන්නේ? ඔයා මොනවද දාන්නේ? ඔයා දාන්නේ? කරාබු දෙක. දානවද? කරාබු දෙකක් දැම්මා. හරි. මං ගාව තියෙනවා තොප්පියක්. ඒකේ ෆෝන් එකක් තියෙනවා. කොණ්ඩ කට්ටක් තියෙනවා. පොතක් තියෙනවා. වතුර බෝතලයක් තියෙනවා. තව මොනවද? පර්ස් එකක් තියෙනවා. කරාබු දෙකක් තියෙනවා. ටී-ෂර්ට් එකක් තියෙනවා. මන් දානවා සපත්තු. යනවා දැන් මතක තියාගන්න මොනවද තියෙන්නේ? සපත්තුවයි. කන්ද ෆෝන් එකයි. ටී-ෂර්ට් එකයි. කලාපු දෙකයි. කොණ්ඩ කට්ටයි. කොණ්ඩ කට්ටයි. තව මොනවද? සේරම කිව්ව නේද? ඔයා දාන්නේ මොකද්ද? කරාබු දැම්මනේ? මෙයා කරාබු දෙයක් දැම්මා. ඔයා දාන්න වෙන එක. ඔයා මොකක්ද දාන්නේ? නෑ එයාට කියන්න. මොකක්ද දාන්න පුතා? කලිසම. දැම්මා. කොහෙද? right. මොනවද තියෙන්නේ? ෆෝන් එකයි. පොතයි. කලිසමයි. ටී-ෂර්ට් එකයි. කරාබු දෙකයි. පර්ස් එකයි. වතුර බෝතලෙයි. සපත්තු දෙකයි. එච්චරයි. එච්චරයි නේද? සේරම කියුණා නේ? ඔයා දාන්නේ මොකද්ද? බෝලයක්. කයිලිට දුන්නා. කයිලි මොනවද තියෙන්නේ ඕකේ? කියන්න බෑන? සපත්තු දෙකයි. ෆෝන් එකයි. කොණ්ඩ කට්ටයි. කලිසමයි. සපත්තු දෙකයි. කියන්න. සපත්තු දෙකයි. දෙකයි. සේරම හරි නේද? නෑ. මොකද්ද? පොත. පොත කිව්වනේ? පොතයි. පොතයි. ඒ කිව්වා. කරාබු දෙක කිව්වා. බෝලේ. කයිලි මොනවද දාන්නේ? මාලය. ඔන්න ඕකට තමයි කියන්නේ මතක පොත කියලා හරිද? ඕක ගෙදර ගිහින් යාළුවොත් එක්ක කරන්න. හරිද? කෝ දෙන්න මට. ඔන්න දැන් මං අතේ තියෙනවා මතක පොත. මම මේකට දානවා. මේක තියෙනවා. ෆෝන් එක තියෙනවා. පොත තියෙනවා. කරාබු දෙකක් තියෙනවා. ටී-ෂර්ට් එකක් තියෙනවා. කලිසමක් තියෙනවා. සපත්තු දෙකක් තියෙනවා. පර්ස් එකක් තියෙනවා. වතුර බෝතලයක් තියෙනවා. බෝලයක් තියෙනවා. තව සේරම කිව්වනේ මොනවද? කොණ්ඩ කට්ටක් තියෙනවා. එච්චරයිනේ? right. මම මේකට දානවා කිව්වා. මම මේකට දානවා පුදුකුඩු ඉරිප්පු ගම. හරි. දැන් දෙව්බි කියන්න පුළුවන්ද? කියන්න බලන්න. මොකක්ද තියෙන්නේ? අන්න එහෙම පුරුදු වෙන්න ඕනේ. හරිද?